අද ගෙනල්ලා තියෙන්නේ මාලිමායන්ට පිස්සුවක් යන වනාන්තරය ගැන. රැඳිලා ඉන්න වීඩියෝව තුල. ජපානයේ ජූෆ් කන්ද මාමුල පිහිටි අවුකිගාහාරා වනයට ඔබ ඇතුළු වුණොත් මුලින්ම ඔබට දැනෙන්නේ අමුතුම නිශ්ශබ්දතාවයක්. මේ වනාන්තරය ඇතුලේ ගොරෝල්ලන් ගයන හඬක් හෝ සතෙකුගේ හඬක් ඇහෙන්නේ කලාතුරකිනි. වඩාත් අද්භූත දේ වෙන්නේ මේ වනාන්තරය ඇතුලේදී කිසිම මාලිමා යන්ත්‍රයක් කොම්පෝස් හරියට වැඩ කරන්නේ නැති වීමයි. ඔබ මාලිමා යන්ත්‍රයක් අතට ගත්තොත් එහි කටුව එක දිගට කැරකෙන්න පටන් ගන්නවා. විඥාඥයන් පවසන්නේ මේ පොළොව යට ඇති ගිනිකඳු ප්‍රාශානවල ඇති යකඩ නිසා චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන බවයි. නමුත් ගැමියන් පවසන්නේ වෙනත් කතාවක්. ඔවුන් පවසන්නේ මෙම වනාන්තරය ඇතුලේ කාලය පවා වීදියට ගලා යන බවයි. ඇතැම් සංචාරකයන් පවසනවා නමුත් වනාන්තරය ඇතුලේ ගත කළේ මිනිත්තු 10ක් වුවත් ඔවුන් නැවත එළියට එන විට පැය ගණනාවක් ගත වී තිබූ බව. මේ අද්භූත වනාන්තරයේ තවත් භයානකම දෙයක් තමයි මම්මුලා වීම. මෙහි ඇති ගස් සියල්ලම පාහේ එකම හැඩයකින් යුක්තයි. මෙහි යන අය පවසන්නේ ඔවුන් කෙලින්ම ඇවිදගෙන ගියත් ඔවුන් නොදැනෙනවත්ම රවුමක ගමන් කරන නැවත පැමිණෙන තැනට එන බවයි. වඩාත් බය හිතෙන දේ තමයි දැන් පිරිස් පවසන විදියට ඔවුන් වනාන්තරයේ වැඳ තනියම ඇවිද යද්දී කවුරුන් හෝ ඔවුන්ගේ ඇඳුමින් නැදීමක් හෝ පිටුපසින් නම කියා කතා කරනවා ඇසෙන බව. නමුත් හැරී බලූ විට එහි කිසිවෙකු නැහැ. සෝදිසි මේ යොමු කරන නිලධාරීන් පවා මේ වනාන්තරය ඇතුළට යන්නේ එකිනෙකා නූල් පටක් බැඳගෙනයි. අදටත් 2026 වසරේ පවා මේ වනාන්තරය ඇතුලේ සිදුවන ඒ අද්භූත නොපෙනෙන බලවේගය කුමක් කියා සොයා ගැනීමට නවීන තාක්ෂණයට පවා හැකි වී නැහැ. ඒ හුදෙක් චුම්බක ක්ෂේත්‍රයක්ද වනාන්තරයකටම අධිපති ආත්මයක්ද? තවත් මෙවැනි වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.